morning. ඉතින් මම දැන් grocery shopping යන්න ලෑස්ති වෙලා ඉන්නේ. පුතාලා දෙන්නව ඉස්කෝලේ හැම යවලා මොකද මේ පුතාලා දෙන්නවත් එක්කන් තමයි වෙනදට යන්නේ. ඒ වුණාට මේ එයාලා දෙන්නත් එක්ක ගියාම මට ටිකක් වියදම වැඩි. ඒ නිසා ඉතින් මම දැන් ඒ දෙන්නව ඉස්කෝලේ යවලා තමයි යන්නේ. ඔන්න ඉතින් මම සුපර් මාකට් එකට ගියා. ඒ වුණාට මට ඇත්තටම වීඩියෝ කරන්න නම් ලැජ්ජයි වගේ. මං ඉතින් ඒ වුණාට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. අනිත් අය නිකන් දකී කියලා හිතෙනවා. ඒ නිසා ඉතින් ඔන්න ඉතින් චුට්ටක් මං අර කවුරුත් නැති හරියේදී පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. ඔන්න ඉතින් කොහොම හරි මම බඩු ටික අරගෙන දැන් ගෙදර යන්න තමයි යන්නේ. හරි ඉතින් මේ තියෙන්නේ මං දවස් 15කට ඇති වෙන්න ගෙන අපු ග්‍රොසරිස් ටික. මේතන චිකන් අඩුයි. මොකද මේ චිකන් ගන්න කඩේ වහලා තිබුණේ. අවශ්‍ය දේවල් හැමදේම වගේ මං අරගෙන ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලමු මොනවාද මං අද දවස් 15කට හරියන්න අරගෙන ආවේ කියලා. හරි ඉතින් මුලින්ම බලමු හාල් එකෙන්. හාල් මෙතන නාඩු කිලෝ 10ක් මම අරගෙන තියෙනවා. ඒක කිලෝ එකක් 199 ගානේ 1990යි මේ කිලෝ 10ටම. ඊට පස්සේ මෙන්න මේ සමපෝෂ පැකට් එක මම ගත්තා. මේක 420යි මේ පැකට් එක ග්‍රෑම් 400. මට මේක හම්බෙලා තියෙන්නේ 397කට. ඊට පස්සේ මෙන්න මේ පැස්ටා පැකට් එක King Express කියන බ්‍රෑන්ඩ් එක. මේක රුපියල් 550යි. ඒ වුණාට 495කට තමයි හම්බ වෙලා තියෙන්නේ. කඩල මෙතන ග්‍රෑම් 500ක් මට හම්බෙලා තියෙනවා 183කට. බීරුන් මෙතන ග්‍රෑම් 750ක් තියෙනවා. එතෙන්ට රුපියල් 170යි. ඉතින් අපි උදේට එළකිරි බොනකොට කෝපි ටිකක් දාලා තමයි බොන්නේ. ඒ නිසා මම කෝපි පැකට් එකක් ගත්තා. මේක රුපියල් 100යි. පරිප්පු කිලෝ එකක් ගත්තා 240යි. මෙතන අල තියෙනවා අල ග්‍රෑම් 445ක්. මේ ටිකට රුපියල් 88ක් වෙලා තියෙනවා. සුදු සීනි කිලෝ එකක් ගත්තා 229යි. කෑලි මිරිස් ගත්තා ග්‍රෑම් 100ක් 170 පැකට් එක මට හම්බෙලා තියෙන්නේ 144කට. වේෆර්ස් එකක් ගත්තා ඒක නම් මිසින්. ඒක ටින් එකක් ගෙනාවා මේක 380යි. මගේ ගෑස් එක ඉවර වෙගෙන එන්නේ මේ දවස්වල. ඒ නිසා මට ගෙදර සැමන් හදන්න බයයි ගෑස් එක ඉවර වුණොත් කියලා. ඒ නිසා මම මේ සැමන් ටින් එක අරගෙන ආවා. මේක 380යි. පිත්තර 10ක් ගත්තා 37 ගානේ 370යි. උලන් ගෙනාවා ග්‍රෑම් 250ක් රුපියල් 90ක් වුණා. ලුණු කුඩු මේක කිලෝ එකේ පැකට් එක රුපියල් 200යි. මට හම්බෙලා තියෙන්නේ රුපියල් 180කට. පාන් පිටි කිලෝ එකක් ගත්තා 168යි. මං හාල් මැස්සෝ ගෙනාවා රුපියල් 200ක. පැඩ් පැකට් එකක් ගත්තා 150ක 140කට තමයි දීලා තියෙන්නේ. මදුරු කොයිල් එකක් ගෙනත් තියෙනවා 190 පැකට් එක 185යි. අලුත් මදුරු කොයිල් එකක් මං ගෙනාවා මේ පුරුසඳ කියලා ගහලා තිනවා. මේ මදුරු කොයිල් 100ක් තියෙනවා රුපියල් 200යි. ඉතින් බලමු ඒක කොහොමද දන්නේ නැහැ ඉතින් සුවඳ. නිල් බෝතලයක් ගෙනාවා ඒක C1 90ට තමයි දීලා තියෙන්නේ. මේ Forever එකේ ෆේස් වොෂ් එක මේක රුපියල් 450යි 427කට තමයි දීලා තියෙන්නේ. පොල් තෙල් මේ ප්‍රමාණය පොල් තෙල් වලට ගිහින් තියෙනවා 621ක්. පත්තර ටිකක් අරගෙන ආවා මම මේ බත් එකක් එහෙම ඔතන්න ඕන වෙන හින්දා රුපියල් 43ක. විම් ලික්විඩ් එකක් අරන් ආවා 150යි. සුදු ලුණු රුපියල් 122ක. අලුත් ක්‍රීම් එකක් ගත්තා try කරලා බලන්න. ඒක නම් පොඩි ගාණක් රුපියල් 240යි. ඩියෝඩරන්ට් එක රුපියල් 800යි. ඒක 760ක් තමයි දාලා තියෙන්නේ. shopping bag එකට රුපියල් 5ක් දාලා තියෙනවා. ඒ තියෙන්නේ එක කඩේක බිල් එක. ඒ බඩු ඔක්කොටම ගිහින් තියෙනවා 8518ක්. ඩිස්කවුන්ට් එක මට හම්බෙලා තියෙනවා රුපියල් 252යි 750ක්. ඒකේ තිබුණ නැති බඩු ටික මම වෙන කඩේකින් අරගත්තා. මේ වොෂින් පවුඩර් එක මම ගත්තා. ඒක රුපියල් 240ක් වෙලා තියෙනවා. 350ක රුපියල් 240කට තමයි බිල් කරලා තියෙන්නේ. මේ පොත් මම අරගෙන තියෙන මිරිචඩ් එකේ මම ගන්න සුපර් මාකට් එකේ වට ඩිස්කවුන්ට් හම්බෙනවා. රුපියල් 200ට ගත්ත පොතට රුපියල් 50ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. රුපියල් 130 පොතට රුපියල් 32.50ක් අඩු වෙලා තියෙනවා. සියඹලා මේ ටිකට රුපියල් 92යි. මේ පෑන රුපියල් 19ක් වුණා. පැන්සල් දෙක 35 ගානේ. මේ ෆියුමික් ස්ටෝන් එක ගත්තා. මේක 175යි.
කටින් බෝඩ් එකක් ගෙනාවා. ඒක රුපියල් 575ක් වුණා. ඉතින් මම දෙවනි පාරට ගියපු සුපර් මාකට් එකේ බඩු වලට ගියේ 1419ක්. ඒකේ මට ඩිස්කවුන්ට් එක හම්බෙලා තියෙනවා රුපියල් 248ක්. මට මේ ග්‍රොසරිස් ඔක්කොටම ගිහින් තිනවා රුපියල් 10000ක් විතර. මෙතන චිකන් අඩුයි, චිකන් ගේන්න ඕනේ. ඒ වගේම සති දෙකකට අවශ්‍ය එළවලු සහ මාළු ඒ ටික මම ගේන්නේ වෙනම. ඉතින් ඒවටත් තව වියදමක් යනවා. ඉතින් ওই විදිහට තමයි මම දවස් 15කට සුපර් මාකට් එකෙන් ගන්න බඩු ටික අරගෙන ආවේ. ඉතින් ඔන්න අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් කොමෙන්ට් කරන්න. මගේ වීඩියෝස් බැලුවට තාම channel එක subscribe කරලා නැත්නම් ආදරෙන් ආරාධනා කරනවා හැමෝටම මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඔයාලගේ ආදරණීය අදහස් මට comment එකක් විදිහට දාන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවසේ මේ grocery shopping වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉතින් මේ පේනවනේ මගේ ලොකු පුතා තමයි මේ මට කබඩ් එක අස් කරලා දුන්නේ. මගේ කිචන් එකේ තාම පැන්ට්‍රි කබඩ්ස් නැති නිසා මම අයන් බෝඩ් එකේ තියෙන කබඩ් එකට තමයි බඩු ටික දාන්නේ. ඉතින් එයා ඔන්න මම වැඩ ගොඩාක් තියෙන වෙලාවක තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මගේ ලොකු පුතා ඔන්න මට උදව්වක් කරා ඉතින් එයාට මම ගොඩාක් ස්තුතිවන්ත වුණා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.